වැඩි කරනවා. ෆයර් ගාඩ් එකේ කරන්නේ මොකක්ද? ෆයර් ගාඩ් එකේ කරන්නේ සුපර් PVC වල තියෙන අර 10 times කියන එක about 12 times වැඩි කරලා තියෙනවා. ඒ වගේම ඒ PVC එක ගිනි නොපැතිරෙන PVC එකක් බඩ පරිවර්තනය කරලා තියෙනවා. ඒක තම කම්බියෙන් වෙන දෙයක් නෙවෙයි. ගිනි නොපැතිරෙන එකම PVC වයර්. ඒසිල් ෆයර් ගාඩ්. මතක තියාගන්න. එතකොට සුපර් PVC එකේ ගින්නක් ගත්තොත් මොකද වෙන්නේ? දිගටම ඇවිලෙන්න පුළුවන්. ෆයර් ගාඩ් එකේ ගින්නක් හටගත්තොත් ඇවිලෙන්න පුළුවන් දුර මීටර 2.5ට වඩා අඩුයි. පැහැදිලිද? අපි කියනවා ගිනි පැතිරෙන දුරට ෆ්ලේම් ප්‍රොපගේෂන් කියලා. ෆ්ලේම් ප්‍රොපගේෂන් එක ගින්න පැතිරෙන දුර નિયમિત ප්‍රමිතියේ තියෙන ෆයර් ගාඩ් වෙන්න නම් මීටර 2.5ට වඩා අඩු වෙන්න. ACL ෆයර් ගාඩ් එක ප්‍රමිතියේ ඔප්පු කරලා තියෙනවා මීටර 0.5යි 1.1 අතර ගින්නක් හටගත්තොත් නිවෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ ප්‍රමිතියට වඩා උසස් ප්‍රමිතියක් තියෙනවා. දෙවෙනි ප්‍රමිතිය වයර් එකක් ඕනම නිෂ්පාදනයක් ගිනි ගන්න නම් උෂ්ණත්වයකට රත් වෙන්න ඕන. හරි? ලෝකෙ තියෙන හැම දෙයක්ම නියමිත උෂ්ණත්වයකට රත් වුණාම ගිනි ගන්නවා. සාමාන්‍ය PVC කේබල් එකක් සෙල්සියස් අංශක 182 දී ගිනි ගන්නවා. ෆයර් ගාඩ් ප්‍රමිතිය තියෙන්නේ 250 සෙල්සියස් වල තමයි ගිනි ගන්න ඕනේ හෝ ඊට වඩා වැඩි උෂ්ණත්වයක්. ACL ෆයර් ගාඩ් ඔප්පු කරලා තියෙනවා සෙල්සියස් අංශක 313යි 333යි අතර පරාසයකදී තමයි ගින්න පටන් ගන්නේ. ගිනි ගත්තොත් හැබැයි ගිනි ගත්තට වැඩක් නැහැ මීටර 2.5ක් ඇතුළත නිවෙන්න ඕන. මේ ගිනි පැතිරීම කියන්නේ අර ගිනි අරගෙන මෙහෙම නිරාපූර්ව වගේ ඇවිදලා ගිහිල්ලා මීටර 2.5කින් නිවනවා කියන එක නෙවෙයි. ගිනි දැල්ලක් කල්ලුවොත් ඒ ගිනි දැල්ල නිවෙනකොට විතරක් නැවත ගින්නක් නැහැ. ඒක පැතිරෙන්නේ අර ගිනි දැල්ල තියෙන අවස්ථාවේදී ඒ දුර ප්‍රමාණය විතරයි. ඒකයි ACL ෆයර් ගාඩ් එකේ තියෙන වෙනස. තුන්වෙනි එක ඕනම ලෝකයේ තියෙන දෙයක් ගිනි ගන්නා සුළු ඔක්සිජන් ප්‍රතිශතයක් තියෙනවා. පැහැදිලිද? ඔක්සිජන් ප්‍රතිශතයක්. ඒ ඔක්සිජන් ප්‍රතිශතයේ විවිධ දේවල් විවිධයි. උදාහරණයක් උඩුන් වල ඔක්සිජන් ප්‍රතිශතය 18යි. පොලිතීන් වල ඔක්සිජන් ප්‍රතිශතය 18යි. 18කදී ගිනි ගන්නවා. අපාට වායු ගෝලයේ තියෙනවා 20.9ක්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් 21කට ආසන්නව ඔක්සිජන්. මෙතන 20ක් ඔක්සිජන් තියෙනවා. උඩුන් ගිනි ගන්න ඕන කරන්නේ 18යි. උඩුන් කැලලක් ගිනි තියපු ගමන් මොකද වෙන්නේ? ගිනි ගන්න. 18ක් ඕන තරක 21ක් තියෙනවා. ෆයර් ගාඩ් වෙන්න නම් මේ කියන ඔක්සිජන් ඉන්ඩෙක්ස් එක 29ක් හෝ ඊට වඩා වැඩි වෙන්න. ඒක ප්‍රමිතියක්. හැබැයි ACL ෆයර් ගාඩ් 35 දක්වා ඔක්සිජන් ඉන්ඩෙක්ස් එක ඉහළට දාගෙන තියෙනවා කියලා ඔප්පු කරලා තියෙනවා සිංගප්පූරුවේ PSD ආයතනයේ උසාවියේ. මේකෙම සාමාන්‍ය කේබල් එකක් සුපර් PVC කේබල් එකක් ගත්තොත් ඒක බොහෝ විට ඔක්සිජන් ඉන්ඩෙක්ස් එක 23ක් දක්වා අඩු අගයකදී ගිනි ගන්න පුළුවන්. දැන් පැහැදිලිද? ෆයර් ගාඩ් වල තියෙනවා ප්‍රමිති තුනක්. එක ඔක්සිජන් ඉන්ඩෙක්ස් එක, දෙවෙනි එක ටෙම්පරේචර් ඉන්ඩෙක්ස්, තුන්වෙනි එක ෆ්ලේම් ප්‍රොපගේෂන්. ඔක්සිජන් ප්‍රතිශතය කියන ඔක්සිජන් ප්‍රතිශත පරීක්ෂාව, උෂ්ණත්ව පිළිබඳ පරීක්ෂාව සහ ගින්න පැතිරෙන දුර පිළිබඳ පරීක්ෂාව. මේ කියන කරුණු තුන අනුව ගින්නක් හට ගැනීම තීරණය වෙනවා. ඕනෑම තැනක ගින්නක් ඇති වෙන්න නම් එක්ක ඔක්සිජන් තියෙන්න ඕන, එහෙම නැත්නම් නියමිත උෂ්ණත්වයකට රත් වෙන්න ඕන, එහෙමත් නැත්නම් ගින්න පැතිරෙන මාධ්‍යයක් තියෙන්න. ඔය තුනම එකතු වුණාම තමයි ගින්නකින් අනතුරක් වෙන්නේ. ගොඩක් වෙලා. ඒ නිසා හැම වෙලේම මතක තියාගන්න ACL ෆයර් ගාඩ් වලයි සුපර් PVC කේබල් වලයි අතර වෙනස ඔයාලා ගොඩක් අහනවා. ඒ වෙනස තියෙන්නේ ඔය මම කියන ෆයර් ගාඩ් ප්‍රමිති තුන අතර. හැබැයි සාමාන්‍ය වෙනද කොලේ තියෙනවා මේ අපේ එකත් ගිනි පැතිරෙන්නේ නැහැ තමයි කියලා. හැබැයි එයා කියන්නේ නැහැ. එයා කියනවා ෆයර් ගාඩ් වලට විවිධ නම් දාලා. හැබැයි එයාට ඔප්පු කරන්න බෑ. අහලා බලන්න ඕගොල්ලන්ගේ ඔක්සිජන් ඉන්ඩෙක්ස් එක කීයද? ACL වල නම් ඔක්සිජන් ඉන්ඩෙක්ස් එක 29ට වඩා වැඩි. 35යි ACL ඔක්සිජන් ඉන්ඩෙක්ස් එක. ටෙම්පරේචර් ඉන්ඩෙක්ස් එක කීයද? ඕගොල්ලන්ගේ ගිනි ගන්න නැහැ කියන කේබල් එකේ
ACL වල නම් මේක තියෙන්න ඕන ප්‍රමිතිය සෙල්සියස් 250යි. හැබැයි ACL ෆයර් ගාඩ් වල සෙල්සියස් 313යි 333යි වගේ ඉහළ පරාසයක් ගන්න. ඒක ඔප්පු කරලා තියෙනවා. ඊළඟට ෆ්ලේම් ප්‍රොපගේෂන් ඕගොල්ලන්ගේ කේබල් එකේ ඉන්න පැතිරෙන දුර කීයද? ඒගොල්ලෝ බලලා නැහැ. ඉදිරියේදී ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන්. අපි පෙන්වන්න අවශ්‍ය නැහැ. එතන පොලේ තියෙන සාමාන්‍ය ගිනි නොපැතිරෙනවා කියන කේබල් එකක් ගෙනල්ලා අපේ කේබල් එකක් එක්ක ගිනි තියලා පෙන්වන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මට්ටමකට ඉදිරියේදී අපි ඒ අවශ්‍ය කරන කාර්යය සූදානම් කරලා දෙනවා. තව දෙයක් මතක තියාගන්න ඉදිරියේදී ශ්‍රී ලංකා ප්‍රමිතියක් එනවා කලර් චේන්ජ් එක. මොකද අපිට ෆයර් ගාඩ් නම් විසිබිලිටි එකෙන්ම බලන්න පුළුවන් වෙන්න ඕන. දැන් ෆයර් ගාඩ් එකයි සුපර් පීස් එක දෙකම එක අලු පාට වැස්මක් තියෙන්නේ. චීත් එකක් තියෙන්නේ. ඉදිරියේදී මතක තියාගන්න ෆයර් ගාඩ් දම් පාට කේබල් එකක් වෙලා ඉන්නේ. මේ එකම පාටද නැත්නම් ඇතුලේ වෙනස තියෙනවා. දැන් අර ලංකාවේ තියෙන වයර් එකක් සාමාන්‍යයෙන් ඉන්සුලේෂන් එකයි ෂීට් එක කියලා වර්ග දෙකකින් ආරක්ෂිතයි. කම්බිය තියෙනවා, ඉන්සුලේෂන් එක තියෙනවා. ඒකට පිටින් ෂීට් එකක්. හරි? ඒ කියන්නේ ලංකාවේ කේබල් එක අධි ආරක්ෂිත කේබල් එකක්. ඒක හරිම වැදගත්. එතකොට මේකේ ඇතුලේ තියෙන ඉන්සුලේෂන් එක තමයි ඕගොල්ලෝ කියන බ්‍රවුන් කලර්, බ්ලූ කලර් කියලා එන්නේ. හරිද? ඒක පිටින් තියෙන කලර් එක තමයි මොකක්ද අරු පාට. ඒතකොට ඔයගොල්ලන්ට දැක්ක ගමන් හඳුනගන්න බෑ.